ආයිබෝවන් අලුත් දරුතුරු ටිකක් අරගෙන ආවා. අපි මේ වැඩසටහනේ කතා කරන්නේ පසන් නෑ ගම්බිය කතාවක් ගැන. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විජේරාම නිල නිවස අතහැරලා තංගල්ලට ගියානේ පසන්. තංගල්ලට ගියපු දවසේ ඉඳලා නීතිපතා දිනපතා මිනිස්සු එනවා එතුමාව බලන්න. ලංකාව ඒ වගේම විදේශ රටවල් වලින් ලංකාවට එන අය ඒ හැමදෙනාම ඇවිල්ලා ජනාධිපතිතුමාව බලලා තමයි යන්නේ. ඒ කියන්නේ අපි හිතමු අපි මොකක් හරි අයිටනරි එකක් ප්ලෑන් වෙනවා නම් ඒකේ තංගල්ලත් කෑල්ලක් දැන්. ජනාධිපතිතුමා බලන එකත් ඒ විදේශ රටවල් වලින් එන අයටත් තෑගි භෝග අරගෙන ඉන්දියාවෙන් චීනයෙන් මේ ගොඩක් අය ඇවිත් තිබුණා. ඒ වගේම රාජපක්ෂ පවුලත් ගොඩක් සමීපව වැඩ කටයුතු කරපු කලා කටයුතු වලට වැඩිපුර දායකත්වයක් දීපු පවුලක් තමයි ජැක්සන් ඇන්තනි පවුල. ඉතින් ජැක්සන් ඇන්තනි මහත්මයාගේ ආදරණීය බිරිඳ මේ ළඟදී තංගල්ලට ගිහින් තිබුණා ජනාධිපතිතුමාව බලන්න. මේ ගියපු වෙලාවක මාධ්‍ය සගයෝ ටිකක් ඇවිත් ඉඳලා ඉතින් කුමාරි මුණසිංහගෙන් වොයිස් කට් එකක් අරගෙන මෙතනදී කුමාරි මුණසිංහ අර හිතේ තියෙන ආදරය ගෞරවය මේ සියලු දේවල් එක අනේ අපිට බුදුන් දැක්කා වගේ කියලා තියෙනවා. මේක හරි සංවේදී කතාවක් පසන්. මෙතනින් එහාට මේක සමාජය විසින් නිර්වචනය කරගත්ත විදිය, මේකට කමෙන්ට් කරපු විදිය, මේ ගැන අදහස් දක්වපු විදිය ටිකක් වෙනස්. ඔයාට ඒක වැරද්දක් විදියට පේනවද අනිත් අයට වගේ? මම ලගින්නේ මිනු මුලින්ම මේක දැන් මේ කුමාරි මුණසිංහ විතරක් ගියේ නෑ කලාකරුවන් සාමූහිකයක් ගියා මහින්ද ජනාධිපතිතුමා බලන්න බෑ දකින්න. ඔයාලා අපි දැක්කා චීන කණ්ඩායමක් ආවා. ඊට පස්සේ විශේෂයෙන්ම ඉන්දියාව වගේ රාජතාන්ත්‍රිකයෝ කීප දෙනෙක් ආවා. ඊළඟට හෙදියෝ වෙනම ගියා, වෛද්‍යවරු වෙනම යනවා. මේ වගේ එක එක සමූහයන් යනවා. ඒ අතරතුර මේ කලාකරුවන් පිරිසක් ගියා. ඒ ගිහිල්ලා එතුමිය ඇවිල්ලා කියන කතාවද ඔය කියන බුදුන් දැක්කා වගේ කියන කතාව කිව්වා සහ ඒකට හරි සංවිධානාත්මකව පුළුල් මේ විදිහට ඒකට මඩ ගහනවා අවලාද ගොඩනගනවා සහ මම දකින්නේ මේ මගේ අදහස මොකද කියලා මගේ කියවීම බුදුන් දකින්නවා කියන එක ඔව් ඒක ආගමික ප්‍රකාශයක්. හැබැයි අපේ ජනවහර ඇතුලේ අපේ ගම්වල අපි කතා කරනකොට අපි මිනිස්සුත් එක්ක අදහස්ව මාරු කරගන්නකොට අපි ඒත් බුදුන් දැක්කා වගේ කියලා දෙයියෝ දැක්කා වගේ කියලා කියනවා ආගමික නොවන අර්ථයන් වලින්. මම උදාහරණයක් කිව්වොත් මට ඉන්න පුංචි දරුවෙක් මගේ දරුවට අසනීපයක් වෙනවා. මට කවුරු හරි කියනවා ඔය අසනීපය හොඳ කරන්න පුළුවන් අහවල් වෛද්‍යවරයාට කොහොම හරි ගිහිල්ලා එයාම හම්බෙන්න කියලා. මම ඒ මනුස්සයා දැක්ක ගමන් කියන්නේ අනේ දොස්තර මහත්තයෝ දෙයියෝ බුදුන් දැක්කා වගේ මගේ දරුවා හොඳ කරලා දෙන්න. අපි සාමාන්‍යයෙන් පිටරට ගිහින් අවුරුදු ගානකට පස්සේ ගෙදරට ආවට පස්සේ අම්මා තාත්තා දැක්කම කියන්නේ මගේ දෙයියෝ බුදුන් දැක්කා වගේ කියලා. කරදරයකට ලෙන්නකොට මට උදව් කරන්න කවුරු හරි කෙනෙක් ආවොත් දෙයියෝ වැඩියා වගේ කියනවා. බුදුන් දැක්කා වගේ කියලා කියනකොට මේක ආගමික අර්ථයකින් ගන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ එතුමිය ආගමික වැඩසටහනකට ගිහිල්ලා මේ ධර්මය ගැන කතා කරේ නෑ. එතුමිය හිටපු රාජනායකයෙක් බලන්න ගිහිල්ලා මාධ්‍යට අදහසක් දුන්නා. එතකොට එතුමිය අර කියන අදහසින් තමයි අපි බුදුන් දැක්කා වගේ කියලා කියන්නේ. සහ ඒක මං හිතන්නේ එතුමියගේ කටින් ඇයි ඒක ආවේ? එතුමිය මොකද්ද එතුමියගේ ඇතුළේ තිබුණු මොන චිත්ත වේගයද මොන හැඟීමද එළියට ආවේ කියලා කිව්වොත් මේනු එතුමිය වූ කලාකාරියක්. එතුමියගේ ස්වාමි පුරුෂ ජැක්සන් ඇන්තනි මහත්මයා ශ්‍රේෂ්ඨ කලාකාරයෙක්. හැබැයි මීට අවුරුදු 10කට 15කට කලින් අපි ඊටත් කලින් ගමු ඒගොල්ලන්ගේ තරුණ කාලේ ජැක්සන් ඇන්තනි මහත්මයා වෙන්න පුළුවන් ඒ මැතිනිය වෙන්න පුළුවන් ඔවුන්ගේ තරුණ කාලේ ඔවුන් දැක්කා මේ රටේ කොහොමද ලේ විලවල් හැදුනේ කියලා. එතකොට එතුමිය මහින්ද ජනාධිපතිතුමා ඇවිල්ලා යුද්ධ ඉවර කරන්න ඕනේ කියන තීන්දුව රාජනායකයෙක් හැටියට ගන්නකොට කුමාරි මුණසිංහ කියන ජැක්සන් ඇන්තනිගේ බිරිඳ ජැක්සන් ඇන්තනි කලාකරුවෝ වුණාට දරුවෝ තුන් දෙනෙක්ගේ අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි. එදා අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි හැටියට තමන්ගේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න ආපු රාජ්‍ය නායකයෙක් වෙන නෝන් කතා කළා වුන් පෙනී හිටියා. ඒතකොට කලාකරුවෙක් හැටියට ඔය කතාව කියනවට වැඩිය මම හිතන්නේ ජැක්සන් ඇන්තනි මහත්මයා හිටියා නම් එතුමා කතා කරා. එතුමාගේ බිරිඳ ඔය ගිහිල්ලා කතා කරන්නේ එදා දරුවෝ තුන් දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හැටියට මහින්ද ජනාධිපතිතුමා ඇවිල්ලා මේ රට ආරක්ෂා කරන්න ගත්ත පියවර ගැන තියෙන ආදරය ගෞරවය සහ කලගුණ දන්නකම නිසා සහ අපි අහලා තියෙනවා ඒ කාලේ විශේෂයෙන්ම ජැක්සන් ඇන්තනි මහත්මයා ශ්‍රීලන්ත මෙන්ඩිස් මහත්මයා ඔය කියන කලාකාරයෝ සියලු දෙනාම කලාකරුවන් රංගන ශිල්පීන් කොහොමද යුද්ධේ තියෙන යුද්ධ කටවල් වලට ගිහිල්ලා අමුදාස බුලුන් හම්බුනේ රණවිරුවන් හම්බුනේ කඳුරු වලට ගිහිල්ලා උන්ගේ මනස නිරවුල් කරන්න මානසික ශක්තියක් දෙන්න මොන් කරපු මැදිහත් වීම අපි ඒවා දන්නවා. ඒතකොට මේ ඇවිල්ලා ඉතිහාසය දන්න මිනිස්සු මේ අර මකණ්ඩ හදන ඉතිහාසය දන්න මිනිස්සු මහින්ද නෙමෙයි යුද්ධ ඉවර කළේ අහවලා යුද්ධ ඉවර කරේ යුද්ධ ඉවර කරනකොට මහින්ද ජනාධිපති වුණා මිසක් මේ සිවිල් යුද්ධයක් කොනෙලාවකට ඉවර වෙනවා කියලා ඒ කෘතිමව හදන මතවාදය හදනකොට ඒක මතක මිනිස්සු ඇවිල්ලා මේක කියනවා. ඔවුන්ගේ කටින් ඒක එළියට එනකොට මේ පැහැදිලිව දෙවියෝ බුදුන් දැක්කා වගේ කියන එකට
කරනවා සහ මෙහෙනු මම අවසාන වශයෙන් ඔය කතාව මේක මීටරේ දීර්ඝව අපි අරගෙන යන නිසා සාකච්ඡාව. මහින්ද ජනාධිපතිතුමාට දෙය බුදුන් දැක්ක වගේ කියලා ජැක්සන් ඇන්තනි බිරිඳ කියන්න කලින් ඔය තංගල්ල පැත්තේ JVP කරන්න ගිහිල්ලා නැති වෙච්ච අතුරුදහන් වෙච්ච මැරිච්ච තරුණයන්ගේ අම්මලා ඒ කාලේ කියලා ඒ කාලේ කියලා තියෙනවා මේ කියන්නේ අන්තිම තමන්ගේ දරුවා හොයාගන්න බැරි වෙනකොට තමන්ගේ දරුවා කොහෙද කියලා මරලා දාලා තියෙනකොට තමන්ගේ දරුවා හංග ගන්න ඕන වෙනකොට මම කියන්නේ JVP එකේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය කරන්න ගිහිල්ලා තමන්ගේ ජීවිත නැති වෙච්ච ජීවිත තර්ජන තිබ්බ දරුවන්ව ආරක්ෂා කරලා දුන්න නිසා මහින්ද මහත්තයාට ඉස්සල්ලාම දෙය බුදුන් දැක්ක වගේ කියලා කිව්වේ JVP එකේ පවුල් වල දෙමව්පියෝ JVP කරපු තරුණයන්ගේ අම්මලා රේඳ මේක බොරුවට මේ ලොකුවට ගෙනියන්න දෙයක්වත් නැහැ මේක ඇති වරදකුත් නැහැ සහ මේ බුදුන්ට අපහාස කරායි කියලා මේක මේ එන ලොකුවට අරගෙන යන්නේ මේක බෞද්ධ රටක් නෙමෙයි කියපු මිනිස්සු ශ්‍රී මහා බෝධියට ගරහපු මිනිස්සු දාදා මාලිගාවට බෝම්බ ගහපු මිනිස්සු බොම්බ ගහපු මිනිස්සු ත්‍රිහට කතා කරන්න දෙන්නේ නැහැ කතාවක් තියෙනවා අවුරුදු චාරිත්‍ර නොකර ජාතික දිනයක් සමරන්න හදන මිනිස්සු. ඉතින් අපි දන්නේ මේවා කොහෙන් කෙලවර වෙයිද කියලා. ඒ වගේම තමයි බසන් මතක් කරන්න ඕනේ වැඩසටහන අවසන් කරන්න කලින් මේ ඔය බයිනවනේ. දැන් උන දෙයකට බනිනවනේ. ඒ බයිනකොට ඉතින් පහුගිය වැඩසටහන් කිපය ඇතුලේ අපිටත් බැනලා තිබුණා. එහෙම දේශපාලනිකව මතයක් දරන මොහොතකදී දේශපාලනිකව අපි අදහසක් දරන මොහොතකදී ඒක බයිනවා නම් ඒක බැනලා කුණුහරුප කියලා කුණුහරුප කමෙන්ට් කරලා මේක නවත්තන්න හදනවා නම් අපි මේක නවත්තන්නේ නැහැ කියන එක අපි කියන්න ඕනේ. පළවෙනි කාරණය. ඒක තවත් තේරෙන්න පොඩ්ඩක් කියන්නද මම? ඔව් පැලවත්තෙන් දෙන බ්‍රීෆ් වලට ඕගොල්ලෝ කමෙන්ට් කරනකොට පරිස්සමෙන් කමෙන්ට් කරලා අපි ඒව නවත්තන්නේ. ඒක තේරුම් කරන්න හොඳම විදිහ මහින්ද ජනාධිපතිතුමා දේශපාලනය කරනකොට දැන් මහින්ද ජනාධිපතිතුමානේ අපේ පක්ෂයේ නායකයා. අපේ පෙරමුණ හැදෙන්නේ එතුමා කේන්ද්‍ර කරගෙන. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇවිල්ලා පළවෙනි පාර පාර්ලිමේන්තු ගිහිල්ලා ඊළඟට පාර්ලිමේන්තු මැතිවරණේ පරදිනවා. හැබැයි එතුමාගේ දේශපාලන එතුමා නතර කරේ නැහැ. ඊට පස්සේ එතුමාගේ දේශපාලන නතර කරන්න එතුමාගේ නිවසට බෝම්බ ගහනවා. එතුමාගේ දේශපාලන නතර කළේ නැහැ. සහ එතුමා ඊට පස්සේ ඉස්සරහට එනකොට පක්ෂය ඇතුලේ වෙන්න පුළුවන් විපක්ෂය තුලින් වෙන්න පුළුවන් එතුමාගේ පක්ෂ සමාජිකත්වයේ ඉඳලා ජීවිතය තර්ජනය දක්වා එතුමාගේ දේශපාලන නතර කරන්න හදපු හැටි අපේ ඉතිහාසයේ දන්නවා. යුද්ධ කරන වෙලාවේ යුද්ධ සිද්ධ වෙන වෙලාවේ ආරක්ෂක ලේකම් තුමාගේ මල්ලි ඒක ගහන්නේ මනසට ගහන්නේ. අවුලට අත තියන්නේ ප්‍රභාකරන්. ඒක නතර වුණෙත් නැහැ. ඊට පස්සේ 2015 කුමන්ත්‍රණයෙන් පස්සේ නිදහස් පක්ෂ නැති වෙනවා. ඒත් එතුමාගේ දේශපාලන නතර වෙන්නේ නැහැ. අද දේශපාලන ඉවර කරන්නනේ තංගල්ලට යහුවේ. නතර වෙන්නේ නැහැ. එතකොට පොදු ජන පෙරමුණ කියන්නේ එහෙම නායකයෙක් හදපු එහෙම නායකයෙක් කේන්ද්‍ර කරගෙන හැදිච්ච බලවේගයක් වෙනවා. අපේ පොදු ජන පෙරමුණ පක්ෂය ඇතුලේ අරගලයට මුහුණ දෙනකොට අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ඝාතනය වුණා. අපේ ප්‍රාදේශ සභා සභාපතිවරු ඝාතනය වුණා. නැති මඩ අවලාද ඔක්කොම ගැහුවා. එහෙම කරලත් මේක මෙහෙම නෙමෙයි ගියේ මේක මෙහෙම ආවේ. මේ කුණුහරුප දැම්ම කියලා ඒකට නොසලෙන්නේ නැහැ සහ මේගොල්ලෝ දන්නවා කුණුහරුප කිව්වා කියලා නාමල් රාජපක්ෂගේ දේශපාලන ගමනක් පොදු ජන පෙරමුණ මේ රිකවර් වෙන එක. රිකවර් වෙන එක. ඒක තමයි තේරෙන වචනේ. පොදු ජන පෙරමුණ රිකවර් වෙන එක නවත්තන්න බෑ මේකෙන් කියලා මම දකින්නේ මේ වෙලාවේ තව දුරටත් මේ මඩ බලකාය කුණුහරුප කමෙන්ට් දාන මිනිස්සු සරලව රටම දන්න වචනින් කෝ ඩෝබිලා පැලවත්තේ ඩෝබිලා මේ විදිහට තාමත් ක්‍රියාත්මක වෙන්නේ මේනු. ඔවුන්ට වෙන කරන්න දෙයක් නැති නිසා. ඔව්. ඉතින් ලියන එක හොඳයි. ලියන එක ප්‍රබලයි කියලා හිතනවා නම් එහෙම ලියන එක හොඳයි. හැබැයි ඒක සාධාරණව ලියන්න, සාධාරණව කතා කරන්න. දේශපාලනය තුල ඕන කෙනෙකුට මතයක් දරන්න අයිතිය තියෙනවා. අපි නම් ඔය අපිට අර 88 89 දේවල් පුළුවන්. අපිට තාම මිනිස්සු කපන්න කොටන්න පුළුවන්. අපි බලය ගත්තේ දෙන්න නෙමෙයි වගේ එකක් අපි නැහැ. අපි ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව මේ රටේ ඕන කෙනෙකුට ඕන අදහසක් දරන්න පුළුවන්. සහ දැන් ඔය කමෙන්ට්ස් දාන්න ඕනේ නැහැ නේ මොන හරි කියන්න තියෙනවා නම් අමර රාජපක්ෂන් කියලා ප්‍රශ්න අහන්නත් අපි හදලා තියෙනවා. ඕන කෙනෙකුට ඇවිල්ලා ප්‍රශ්න අහන්න පුළුවන්. අපිටත් ප්‍රශ්න යොමු කරන්න අපි පුළුවන් නම් අපි කියන්න මෙන්න මේ ප්‍රශ්න. තියෙනවා අපි ගමින් ගමට වැඩසටහන් ක්‍රියාත්මකයි. නවීන රටක් අලුත් පරපුරක් වැඩසටහන විවිධ අදහස් එකතු කරන්න අපි ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේක අපි ප්‍රජාතන්ත්‍රවාදීව කරමු. ඒකත් මතක තියාගෙන අපි මේ වැඩසටහනෙන් අපි තවදුරටත් සම්බන්ධ වෙනවා ඔබත් එක්ක ඉදිරියට. ඉතින් එතකන් ඔබට ජය. ස්තුතියි පසක්. අයබෝන්.